සුබ දවසක් යාළුවනේ. මම අද ඔයගලන්ට ගෙනාවේ මහරගම පාන්දර පොළ ගැනයි. උදේ 3 ඉඳන් පාන්දර 3 ඉඳන් උදේ 8 වෙනකන් තියෙනවා මේ පොළ. රෙදි බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්න ඔයාට මේක ලොකු අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. මම මිල ගණන් එක්කම කියන්නම් මේ තොග මිලට ගන්න පුළුවන් ඇඳුම් පිළිබඳ විස්තරයක් ඕගලන්ට. මේවා රුපියල් 850යි තොග මිල වෙන්නේ. කෑලි 3ක් ගන්න ඕන 3ට වැඩි ගන්න ඕන ඕගලන්ට මේ මිලට ගන්න පුළුවන්. ඒකේ ප්ලේන් එකක් තිබුණා ඒක 800යි වෙන්නේ. මේ ගවුම් වෙන්නේ රුපියල් 900යි. 950ටක් තිබුණා ගවුම්. මේ හැම එකම 850යි 900යි වෙන්නේ. මේවා 350යි තොග මිල වෙන්නේ. 3ක් ගන්නවා නම් මේ මිලට ඔයගලන්ට ගන්න පුළුවන්. ගොඩාක් ඇඳුම් තියෙනවා. මේ ට්‍රවුසර් වෙන්නේ රුපියල් 1000යි. මේ ගවුම් ඔක්කොම 800යි. මේ ෂෝට් වෙන්නේ 250යි. 230ටක් තිබුණ පොඩි එක. ටී-ෂර්ට් 690යි වෙන්නේ. මේ ටී-ෂර්ට් ඔක්කොම 690යි. මේ ගවුම් 1100යි 1000යි වෙන්නේ. පොඩි අයගේ නම් ගවුම් තුන රුපියල් 150යි ඉඳන්ම තිබුණා. මල් වාස් තිබුණා. ඒවා රුපියල් 100 ඉඳන්ම තිබුණා. මේ ගවුම් 1000යි රුපියල් 900යි 800යි. නයිට් ඩ්‍රෙස් තිබුණා රුපියල් 350යි ඉඳන්ම. කෑලි 3ක් ගන්නවා නම් ඔයගලන්ට මේ මිලට ගන්න පුළුවන්. මේ ගවුම් 1100යි වෙන්නේ. 1200ටක් තිබුණා. දිග ගවුම් 18ක් තිබුණා. ඒ ගවුම් උතන ඔය ගවුම් රුපියල් 1000යි වෙන්නේ. මම ටික පෙන්නන්න ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. කඩ ගොඩාක් තියෙනවා. මම කඩ කිහිපයකට විතරයි ගියේ. ඔයගලන්ට මේ නම්බර වලට කෝල් කරලා විස්තර ලබා ගන්න පුළුවන්. මේ ගවුම් 1100යි වෙන්නේ. ඔයගලන්ට එකම විදිය නැතුණම් කෑලි 3 ගන්න හැකි මේ ඩිසයින් 3කින් උනත් ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ තොග මිලට තමයි දෙන්නේ. මේ ලිනන් කිට් එකක්, ෆුල් කිට් එකක්. මේ ටී-ෂර්ට් තියෙනවා. ඔයගලන්ට ඕන සයිස් එකක ඇඳුම් තියෙනවා ගන්න. මේ නම්බර එකට දෙනවා. මේ නම්බර එකට කෝල් එකක් දීලා ඔයගලන්ට ඕන කැමති විස්තරයක් ලබා ගන්න පුළුවන්. මේ තව ෂොප් එකක්. 1100යි වෙන්නේ ගවුම්. 1300ටක් තිබුණා ඒකේ. 1250ටක් තිබුණා. එකින් එක ගවුම් පෙන්වන්න අමාරුයි. පොදුවේ ඒ ගණන් වලට තමයි යන්නේ 1100යි. මේ ෂර්ට් 690යි 750යි. ටී-ෂර්ට් තිබුණා 450යි 490 නම් ටී-ෂර්ට් තිබුණා. ෂෝට් තිබුණා 350යි නම් ෂෝට් තිබුණා. මේ කඩ කිහිපයක් විතරයි පෙන්වන්නේ. ලොකු ප්‍රමාණයක් තියෙනවා. මේ බොටම් තියෙන බොටම් 550යි නම් තිබුණා. ටී-ෂර්ට් මම ඉතින් සියලු දෙනාටම ආරාධනා කර තිබෙනවා මේ පොළ හැමදාම තියෙනවා. පාන්දර 3 ඉඳන් තියෙනවා. සීසන් කාලෙට විතර නෙමෙයි. සීසන් කාලෙට ගොඩක් වැඩි. ලොකු රෙදි ප්‍රමාණයක් දාලා තියෙනවා. ගොඩාක් අඩුවට ගන්න පුළුවන්. තොග බිස්නස් කරන අය තමයි මේ ඉන්නේ. ඕගොල්ලන්ට මේ ඕනම එක මේ නම්බර වලට කෝල් කරලා විස්තර ලබා ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ලොකු දෙයක් ලබා ගන්න ඇති කියලා. පුංචියට බිස්නස් එකක් පටන් ගන්න මේක ලොකු අදහසක් කියලා මම හිතනවා. මම සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා මහරගම පමුණුවේ පාන්දර පොළත් සමග එකතු වෙන්න කියලා. සුබ දවසක් සියලු දෙනාටම.